ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇග්‍රිකල්චර් ස්කිල් ටෙස්ට් එකට කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඇග්‍රිකල්චර් ස්කිල් ටෙස්ට් එක වෙන් වෙනවා දෙකකට. එතකොට ක්‍රොප් ෆාමින් ටෙස්ට් එක වෙනමයි. අපේ තව තියෙනවා ලයිව් ස්ටොක් ෆාමින් කියලා. එතකොට ඒ දෙකේ වෙනස ඕගොල්ලන්ට ඉගෙන ගන්නකොට තේරෙයි. ගොඩක් අය හැබැයි කරන්නේ ක්‍රොප් ෆාමින් කියන ටෙස්ට් එක. ඉතින් ඒක සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු මුලින්ම ප්‍රොමෙට්‍රික් සයිට් එකට. ප්‍රොමෙට්‍රික් සයිට් එකට මේ විදිහට ගියාට පස්සේ මම මේ ප්‍රොමෙට්‍රික් සයිට් එකේ ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. අපි මුලින්ම යනවා ටෙස්ට් ලිස්ට් කියලා තියෙනවා මෙතන. ටෙස්ට් ලිස්ට් කියන එක ක්ලික් කරන්න ඔයගොල්ලෝ සයිට් එකට ගියාම ඊට පස්සේ ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර් කියලා ස්කිල් ටෙස්ට් හැම එකක්ම තියෙන පේජ් එක ඔයගලන්ට ලෝඩ් වෙනවා. එතනින් SASAT Agriculture Skill Assessment Test Level 1 කියන එක තමයි ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕනේ. එතනින් ගිහිල්ලා මේ පේජ් එක ඊට පස්සේ ඔයගොල්ලන් ලෝඩ් වෙනවා. ඊට පස්සේ login සහ ID creation කියලා දෙකක් තියෙනවා. ID creation එක ඔයගොල්ලෝ කරන්න ඕනේ ටෙස්ට් එකට ඇප්ලයි කරන්න කලින්. ඉතින් ඒකේ වීඩියෝ එක මගේ channel එකේ දාලා තියෙනවා. මම description එකෙත් link එක දාලායි තියෙන්නේ. ඊට පස්සේ login කියන එක ක්ලික් කරාම මෙතනින් ඊට පස්සේ ආපහු login කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආයනවා login form එකට. ඔයාට තියෙන්නේ මෙතන ජැපනීස් කියලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ ප්‍රොමෙට්‍රික් ID එක දෙන්න. පාස්වර්ඩ් එකත් මෙතන දෙන්න. ඔයගොල්ලෝ ID එක හදද්දි දුන්න. ඊට පස්සේ මෙතන කැප්චා එක හරියටම ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ලොගින් දුන්නාම ඔයාට මෙතන පෙන්නනවා රිසර්ව් ටෙස්ට් කියලා. රිසර්ව් ටෙස්ට් කියලා පෙන්නනවා නම් ඔයාට ටෙස්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් රිසර්ව් ටෙස්ට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට පෙන්නනවා මේ විදිහට terms and conditions. එතනින් I agree කියන එක චෙක් කරලා agree and continue දෙන්න. ඊට පස්සේ මෙතනින් ඕකේ කරලා ඔයාට පුළුවන් බලා ගන්න ඔයාගේ first name, middle name, last name කොහොමද දුන්නේ. ඒ වගේම ඔයාගේ විස්තර හැම එකම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් continue දෙන්න. continue දුන්නාම ඔයාට agreement එක පෙන්නනවා. එතනින් ඔයාට කැමති නම් කියවන්න පුළුවන්. ඊට පස්සේ agree and continue දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට select කරන්න තියෙන්නේ test එක. test එක select කරනකොට ඔයා ලියන්න ඉන්න භාෂාව සිලෙක්ට් කරන්න. ඉතින් මෙතන ඉංග්‍රීසි තියෙනවා. ඊට පස්සේ අපිට අපේ රටට නම් ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. නැත්නම් සිංහලක් තියෙනවා. ඊළඟට ජපනීස් තියෙනවා. ඉතින් මම නම් නිර්දේශ කරන්නේ ඕගොල්ලෝ ජපනීස් වලින්ම ලියනවා නම් හොඳයි ගොඩක්. මොකද වෙනත් රටක ජීවත් වෙනකොට ඒ රටේ අනිවාර්යෙන් ඒ භාෂාව අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් සිංහලෙන් ලියනවා නම් කමක් නැහැ. සිංහලෙන් ලියන්න. ඉතින් මේ විදිහට තමයි සිංහල තියෙන්නේ. ඔයා තෝරගන්න ඕනේ ක්‍රොප් ෆාමින්ද කරන්නේ ලයිව් ස්ටොක්ද කරන්නේ කියලා. ඒක සිලෙක්ට් කරලා ඔයා ඊළඟට යනවා මේ පේජ් එකට. මේකෙන් ඔයා විස්තර ටික හරියටම දාන්න ඕනේ. මේ උපන්දිනය හරියටම දාන්න. මොකද ඒවා වෙනස් කරන්න බෑ ඔයගොල්ලන්ට ඇප්ලයි කරාට පස්සේ. ඊට පස්සේ ෆීමේල්ද මේල්ද කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා දෙන්න නැෂනලිටි එකට ඔය විස්තර අනිවාර්යෙන් හරියටම පුරවන්න. ඊට පස්සේ ජපානට ගිහින් තියෙනවද කියන එක ගැන විස්තරය ඔයාට අනුව ඒක ලබා දෙන්න. ඊට පස්සේ please select the length of time you have spent studying for the agriculture skill assessment test. ඒ කියන්නේ ඔයා කොච්චර කාලයක් agriculture ඉගෙන ගත්තද? ඉතින් ඔයාට මෙතනින් ඔයා ඉගෙන ගත්ත කාලය තමයි දෙන්න තියෙන්නේ. මාස 5ද 10ද කියන එක ඔයා මෙතනින් select කරලා දෙන්න. ඊට පස්සේ please select the years of experience you have engaged in agriculture. ඒ කියන්නේ agriculture වල
ඔයා ජොබ් එකක් කරලා තියෙනවද? ඉතින් එතනින් ඔයා කරලා තියෙනවා නම් මෙතනින් දෙන්න පුළුවන් අවුරුද්දකට අඩු කාලයක්ද, අවුරුදු එකක් දෙකක් අතරද, දෙකක් තුනක් අතරද, එහෙම දෙන්න පුළුවන්. එහෙම ජොබ් එකක් කරලා නැත්තම් නන් කියලා දෙන්න. ඊට පස්සේ do you agree to the information being sent on agricultural job openings in Japan to the email address registered in the application for the test? ඉතින් කොහොමත් මේකට ඇග්‍රි කියලා දෙන්න වෙනවා. ඔයා ඒගොල්ලන්ගේ ඊමේල් එක රෙජිස්ටර් ඒ දේවල් ඇත්තටම අපේ අදාළ නැහැ. උනාට ඇග්‍රි කියන එක දෙන්න වෙනවා. if you take the test in Japan. ඉතින් ජපානයේ එක්සෑම් එක ලියනවා නම් මෙතනින් ඕගොල්ලෝ සිලෙක්ට් කරලා දෙන්න. ජපානයේ නෙවෙයි නම් ලියන්නේ I will not take the test in Japan කියන එක දෙන්න ඕනේ. ජපානයේ ඉන්න කෙනෙක් නම් මෙතනින් අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න ඕ ස්ටුඩන්ට් කෙනෙක්ද SW කෙනෙක්ද කියන එක. ඊට පස්සේ next දෙන්න. next දුන්නාට පස්සේ ඔයාට පුරවපු තොරතුරු ටික මෙතන පෙන්නනවා. මේවා හරියටම බලලා මේ ගොඩක් අය මේ වරද්දනවා date of birth, ඊළඟට gender එක, nationality එක, මේ හැම එකම ගොඩාක් අය වරද්දනවා. ඉතින් ඒව වරද්දන්න එපා. කොච්චර කලබලයක් තිබුණත් ඒ වරද්දන්න නම් එපා. ඒක නිසා ඒව බලලා වැරදි නම් return කියන එක දෙන්න. හරි නම් next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට තියෙන්නේ date එකක් select කරගන්න. මෙතනින් year එක දෙන්න. ඊට පස්සේ මෙතනින් මාසය. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මෙතන තියලා තියෙනවා 5 වෙනි මාසේ 7 වෙනිදා සිට 6 වෙනි මාසේ 28 දක්වා පමණයි කියලා. ඉතින් මෙතනින් ඔයා කැමති date එක දීලා country එක මෙතනින් select කරන්න ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ area venue name ඕනේ නැහැ. ඒව දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ search කරාම ඔයාට පෙන්නනවා මෙතනින් රතු පාටින් පෙන්නනවා නම් සීට්ස් නැහැ. නිල් පාටින් තියෙනවා නම් සීට්ස් තියෙනවා. ඉතින් ඔයාට කැමති වෙලාවක් මෙතන ක්ලික් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ආ මෙතනින් යනවා ක්‍රෙඩිට් කාඩ් කියන එකට. ක්‍රෙඩිට් කාඩ් කියන එකේ ඩෙබිට් කාඩ් එකක් වුණත් ක්‍රෙඩිට් කාඩ් එකක් වුණත් ඔයාට මෙතන අනිවාර්යෙන් දෙන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් කියන එකම තමයි. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් කියන එක සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් මෙතනින් contact number එක දෙන්න. contact number එක හරියටම මෙතන දෙන්න. ඊට පස්සේ next කියලා ඔයාට පුළුවන් මෙතනින් I agree to the terms දෙන්න. ඉතින් ඒක අනිවාර්යෙන් check කරන්න. ඊට පස්සේ කාඩ් එක අයිතිකරුගේ නම තමයි මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ කාඩ් ටයිප් එක සිලෙක්ට් කරන්න වීසාද මාස්ටර් කාඩ්ද කියන එක. කාඩ් එක ගහලා තියෙනවනේ. ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ කාඩ් නම්බර් එක මෙතන දෙන්න. 4න් 4ට කාඩ් එකේ තියෙනවා නම්බර්ස්. ඒ කාඩ් එක දෙන්න. ඊට පස්සේ එක්ස්පයරේෂන් ඩේට් එකත් කාඩ් එකේ නම්බර් එක යටින් තියෙනවා. ඒකත් දෙන්න. ඊට පස්සේ සිකියුරිටි කෝඩ් එක ඔයගලන් කාඩ් එකේ කොහේ හරි තැනක තියෙනවා නම්බර්ස් 3ක් එක්ක එතනින් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතනින් යනවා මේ විස්තර ටිකට. ඉතින් ඒක බලලා ඔයාට පුළුවන් next දෙන්න. ඊට පස්සේ එතනින් ඔයාට මේ විදිහට load වෙනවා. load වෙලා OTP එකක් එනවා ඔයාගේ phone bank card එක register කරලා තියෙන phone number එකට. ඒ OTP එක තමයි මෙන්න මෙතන දාන්න ඕනේ. සාමාන්‍යයෙන් HNB commercial සම්පත් වගේ banks අනිවාර්යෙන් මේකට වැඩ කරනවා. ඉතින් සම්පත් බැංක් එක නම් අනිවාර්යෙන් හරියටම වැඩ කරනවා. අනිත් ඒවා නම් මම අහලා තියෙන විදිහට ටිකක් වෙලා යනවා OTP එක එන්න. මොකද මෙතන යටින් දාලා තියෙනවා තප්පර 60යි HNB එකට දෙන්නේ කියලා. සම්පත් එක නම් තප්පර 120ක් තියෙනවා මං හිතන්නේ. ඉතින් ඒ තප්පර ගාන ඇතුළත ඔයා OTP එක දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට OTP එක දීලා සබ්මිට් කරන්න. එතකොට ඔයාගේ දැන් ඇප්ලිකේෂන් එක
මෙන්න මේ විදිහට කන්ෆර්මේෂන් ලෙටර් කියලා තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට එනවා. ඔයාට තියෙන්නේ මේකත් අරගෙන එක්සෑම් එක දවසට යන්න. එක්සෑම් එක දවසට යද්දී අනිවාර්යෙන් මේක ප්‍රින්ට් කරගෙන යන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන. හරි නැත්තම් ඔයාට පුළුවන් මේක වෙබ්සයිට් එකේ මේක ලෝඩ් වුණාට පස්සේ print කියන එක ක්ලික් කරලා සේව් කරගන්න PDF එකක් විදිහට. ඉතින් මේ විදිහට තමයි confirmation letter එක එන්නේ. අනිවාර්යෙන් බලන්න මේ ඔයා ගෙනියනකොට මේ දේවල් හරියටම පේනවද කියලා, මේක සම්පූර්ණයෙන් බොඳ වෙලා නැතුව හරියටම පේනවද කියලා. ඊට පස්සේ ඔයාට ප්‍රොමෙට්‍රික් ID එක හදනකොට නම දාන්නේ කොහොමද? ඒ දේවල් කන්ෆර්මේෂන් ලෙටර් එක මෙතනින් ගන්න බැරි වුණොත් ආපහු ගන්න විදිහක් තියනවාද? හැම එකටම උත්තර දෙන වීඩියෝ එකක් මම දාලා තියෙනවා channel එකේ. ඒකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඊට පස්සේ ID එක හදන විදිහ මෙන්න මේ විදිහට මම මගේ channel එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි විභාගෙට යනකොට කන්ෆර්මේෂන් ලෙටර් එකත් එක්ක ඕගොල්ලන්ගේ නම හරියටම තියෙනවා. ID කාඩ් එකක්, පාස්පෝර්ට් එකක් ගෙනියන්න ඕනේ. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. ඔයගලන්ට ගිහින් ඒකට follow එකක් දාලා like එකක් දාලා තියාගන්න පුළුවන්. මොකද ඒකේ මම අනිවාර්යෙන් updates ඔක්කොම දෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. ඔයගොල්ලෝ ලියන හැම විභාගයක්ම පාස් වෙන්න ලැබෙන්න කියලා. එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.